ඔන්න ඉතින් අද අපි යන්නේ යකාගේ පඩිපෙළ පැත්තෙන් හොටන් තැන්නට යන්න. මේ තමයි දැන් අපි රත්නපුරේ පහු වෙලා බලංගොඩ පැත්තට යන ගමන් ඉන්නේ. බලන්න ලස්සනයි පාර උඩ මිදුමින් වැහිලා කඳු ටික. දැන් ඇති උදේ 8ට විතර ඇති වෙලාව. අපි මං ගිහිල්ලා යන ගමන් ඔයාලට ඊතුරු වීඩියෝ ටිකක් තියෙනවා. මේ තියෙන කළුපහන හන්දිය අපිට මෙතන වීඩියෝ කරන්න අපි නැවතුනේ නැහැ මොකද හවස් වෙන්න කලින් අපි යන්න ඕනේ හින්දා මෙතන ඔයාලා යනකොට කොළඹ පැත්තේ ඉඳන් යනකොට කළුපහන හන්දිය පහු කරලා මෙන්න මේ පාරෙන් උඩට තමයි ඔයාලා හැරෙන්න ඕනේ. මේක බඹරකන්දට යන පාර මෙතන ලොකු බෝඩ් එකකුත් තියලා බඹරකන්ද දියැලට කියලා ඔයාලා කොළඹ පැත්තේ ඉඳන් එදී වම් අත පැත්තට තමයි මේ පාර තියෙන්නේ. දැන් අපි කළුපහන හන්දියෙන් හැරලා බඹරකන්ද දියැල ළඟට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන අපි බඹරකන්ද දියැල ළඟදී ගත්ත ෆොටෝස් ටිකක්. දියැල බලන්න යනවා නම් ඔයාලා ටිකට් අරගෙන යන්න ඕනේ. මෙතන පල්ලෙහා කවුන්ටර් එකක් තියෙනවා. එතනින් තමයි ටිකට් අරගෙන යන්න තියෙන්නේ. දැන් අපි බඹරකන්ද දියැල පහු කරගෙන ඉස්සරහට ආවා. මාරම ලස්සනක් තියෙන දෙපැත්ත ගස් කොළන් තියෙනවා. එක පැත්තක බෑවුම වගේ අනිත් පැත්තේ නම් කන්ද වගේ තියෙන්නේ. බයික් එකේ බඩුත් ගොඩක් පටවගෙන යන්නේ මොකද කැම්පින් එකකට යන හින්දා බයික් එක මේ ටික නම් ප්‍රශ්නයක් නැහැ පාර තාර දාලා තියෙනවා බලමු ආර ලස්සනයි මේ පැත්තේ හැංගීම ඉතින් ඇවිල්ලාම තමයි ඔයාලට බලන්න වෙන්නේ කටින් කියන්න බෑ චරිතම ලස්සනයි සුන්දරයි මේ වටපිටාව මාර සිසිලසක් තියෙනවා අපිට එනකොට හම්බුණා ලස්සන වතුර පාරක්. මේක ඇත්තට යන්නේ පාර මැද්දෙන්. මේක ක්‍රොස් කරගෙන තමයි අපි යන්න ඕනේ. මොකද බයික් එක දැන් අපි ආවේ මේ පැත්තෙන්. ඉන්නේ මම ඔයාලට පෙන්නන්න. මේක මාර ලස්සන තැනක් එක්ක එන්නේ. මේ පැත්තේ පාර මැද්දෙන් ඇවිල්ලා මේ පැත්තට ගලාගෙන යනවා. ඒතකොට මෙතන වතුර පාර ක්‍රොස් කරගෙන තමයි ආ පැත්තට යන්න තියෙන්නේ අපිට බයික් එක ඇත්තටම. එච්චර ප්‍රශ්නයක් නැහැ වතුර ලොකුවට නැහැ පොඩ්ඩයි තියෙන්නේ මොකද අද ඇත්තේ නැහැ ඊයේ රෑ නම් පොඩ්ඩක් පැහැලා තිබ්බා මෙතන වල නාන්න කරන්න ඕන නම් ඒත් පුළුවන් මෙතන සේෆ්ටි වගේ තියෙනවා මෙතන ටිකක් කල වගේ තියෙන්නේ පොඩයක් යනින්ද අපිට ඇත්ත මේ කරන්න කලින් යන්න වෙනවා උඩට ඇත්තටම දැන් නම් පාර ටිකක් නෙමෙයි මෙතන පාරක් තනික නිකන් ගල් වගේ තියෙන පාරක් තියෙන්නේ දැන් කොන්ක්‍රීට් පාර ඔක්කොම ඉවරයි බලමු ගිහිල්ලා ඉස්සරහට කොහොමද කියලා දැන් තරම් අපිට ප්‍රශ්නයක් උනේ නැහැ ඉස්සරහ වැලිවංගුව view point එකම තියෙනවා අපි හැරිදි හම්බුනේ ඉතින් අපි දැන් ආවා වැලිවංගුව view point එකට මෙතනත් එන කෙනෙක්ට කැම්පින් කරන්න පුළුවන් ඉතින් කැම්පින් ප්ලේස් එක එතන මේකදී අර මම පෙන්නපු දොළපාර පහු කරලා පොඩ්ඩක් උඩට එනකොට තමයි තියෙන්නේ මෙතන පල්ලෙහෙන් තියෙන ලස්සන view එකක් මේ උඩින් මිදුම පේනවා කඳු ටිකට උඩින් ඒත් එක්කම එනවා නම් ඔයාලට මෙතන කැම්පින් කරන්න පුළුවන් මෙතන නම් ප්‍රශ්නයක් එන්නේ නැහැ charge එක මුකුත් නැහැ හැබැයි අපි හොටල් ප්ලේස් තමයි බුක් කරේ එතනට යම් බලන්න මේ තියෙන view point එක පල්ලෙහෙන් පේන view එක ටිකක් හුලඟ තියෙනවලු අද නම් තාම නැහැ එහෙම හුලම් එකක් ලාවට හුලං පාරක් තියෙනවා ඒකට නැහැ පල්ලෙන් මේ ගස් වලට පේන්නේ නැහැ නැත්නම් ඈතින් view එක ලස්සනයි
එහා පැත්තේ කඳු යායක් පේනවා. මෙතන උඩින් තියෙන හෝර්න් තැන්න ඒරියා එක තමයි උඩ තියෙන්නේ. මේ පැත්තේ ළඟයි හැබැයි පාර ටිකක් අමාරුයි එන්න. පැත්තෙන් එන්න අමාරු කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ වෙහිකල් එක වගේ යන කෙනෙක් ඉන්නවා නම්, ටිකක් පාත වෙහිකල් එක වගේ කාර් එක වගේ යන කෙනෙක් ඉන්නවා නම් එයාලට තව පාරක් තියෙනවා. ඒ කියන්නේ හපුතලයට ගිහිල්ලා හපුතලේ ටවුන් එකට මෙහෙන් තියෙනවා මොරලන්ද පාර. මොරලන්ද පාරෙන් ඔහියට ඇවිල්ලා ඔහිය හරහා හොට දන්න පුළුවන්. ඒ පාර හොඳයි. ඒ පාරේ වාහන යන්න පුළුවන්. හැබැයි ඉතින් එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ වගේ පාරක එන්න ඕනේ. ලස්සනයි මේ පාර. ටිකක් අමාරුයි, ඩේන්ජරස්. පවුට් ගහලා තියෙනවා මග දිගට පාර අනතුරුදායකයි කියලා. ඔයාලට ඉතින් දවස් දෙකක වගේ යනවනේ. එක දවසක් ඇවිල්ලා මෙතන නැවතිලා පවදා ගිහිල්ලා හොන් තැන්නේ ගිහිල්ලා බලලා එන්නත් පුළුවන්. මෙතන කැම්පින් එකක් කරනවා වගේ නම් කැම්පින් කරන කෙනෙක් නම්. එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් එක ගන්න මෙතනින් යන්න පුළුවන්. මොකද මේ පැත්තෙන් ළඟයි කියලා තමයි කියන්නේ. අපිත් මේ පැත්තෙන් ගිහිල්ලා නැහැ. මේ ෆස්ට් ටයිම් යන්නේ මේ පැත්තෙන් හොන් තැන්නට. මේ පැත්ත අනිත් පාර වලට වඩා ළඟයි කියලා තමයි කියන්නේ. හැබැයි පාර ටිකක් අමාරුයි යන්න. හරි අපි බලමු එහෙනම් උඩට ගිහිල්ලා කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි වැලිවංග view point එක පහු කරලා උඩට යනවා. හැබැයි දැන් නම් පාර අන්තිම සවුතුයි. දැන් දෙන්නෙක්ට යන්න බෑ බයික් එකේ. බයික් එක අද්දන්නේ නැහැ. ඉතින් මම තනියෙන් තමයි යන්නේ. වයිෆ් වෙනවා පිටිපස්සෙන්. සමහර තැන්වලදී යන්න පුළුවන්. පේනවනේ බඩුත් ගොඩක් බැඳගෙන අපි යනවා. මම දැන් යාත් නැග්ග බයික් එකට. අපි යම් බලන්න ඉස්සරහට කොහොමද කියලා. මුගක් අමාරුයි, ඩේන්ජරස් මේ පාර. බෝඩ් ගහලා තියෙනවා හැමතැනම. මොකද එක පැත්තක ලොකු එලක් වගේ තියෙන්නේ. පොඩ්ඩක් හරි ලිස්සුවොත් පල්ලෙහා තමයි. ඉතින් කළුවර වැටෙන කලින් අපි කොහොම හරි ගා ගන්න try කරන්නේ. බලමු. ඉතින් යාළුවනේ මෙන්න මේ දිය ඇල්ල තමයි අපිට වීඩියෝ කරගන්න හම්බෙච්ච අන්තිම දිය ඇල්ල. මේ යාළුවෝ දෙන්නත් අපිට මගදී හම්බුණා. මෙතනින් පස්සේ තමයි අපේ කරදර හැම එකක්ම පටන් ගත්තේ. මෙතනින් පස්සේ අපිට මේ ගමන ගොඩාක් අමාරු වුණා. මොකද මෙතනින් පාර හොයාගන්න බෑ. මෙතන ඉඳන් ඇත්තම කිලෝමීටර් 2ක් වගේ තමයි අපිට හෝර්න් තැන්න මේන් රෝඩ් එකට. කියන්නේ ඔහියේ ඉඳන් එන කාපට් පාරට පාර පෙන්නන්නේ මැප් එකෙන්. හැබැයි එතන පාරක් හොයාගන්න බෑ. මොකද නිකන් එක පාරක් තියෙනවා ගල් දාලා වගේ. අනිත් පාර එතන කන්ද උඩට යන පාර තිබ්බා. එතන ටිකක් එහෙන් ගයක් තිබ්බා. අපි ඒ ගෙදරින් එක මිනිහෙක් ඉඳන් යටමිල්ල කෙනෙක් යාට හරියට බෑ සිංහල කතා කරන්න. ඉතින් අපි එයාගෙන් අහුවාම එයා කිව්වේ එතන උඩ තියෙනවා පාරක්. කියන්නේ තේවත්ත මැද්දෙන් යන පාරක් තියෙනවා. ඒ පාරෙන් යන්න කියලා. ඉතින් අපි ඒ පාරට බයික් එක හැරෙව්වා. හරවලා සාමාන්‍යයෙන් ඒ පාර කොහොම හරි උඩට අපි කිලෝමීටරයක් විතර ආවා. එනකොට මගේ බයික් එකේ ක්ලච් ප්ලේට් එක ගියා. ඊට පස්සේ එතනින් බයික් එක හොලවන්නවත් බෑ. එතන තනිකරම කන්දක් තියෙන්නේ. හැබැයි එතන ඉඳන් මීටර් 600යි අපිට මේන් රෝඩ් එකට පෙන්නුවේ මැප් එකේ. ඉතින් අපි එහෙම බයික් එක දාලා මෙතනින් එහාට අපිට වීඩියෝ කරන්න ඕනේ නැහැ. මොකද අපි ලොකු කරදරයකට මුහුණ දුන්නා. මේක තමයි ගමනේ තිබ්බ එපාම කරපු කෑල්ල කිව්වොත් හරි. මොකද එතනින් යන්න විදිහක් නැහැ. ඉතින් අපි එතනින් පාරට ආවා. ඇවිල්ලා අපිට කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපිට වාහනයක් හම්බුණා. ඒ වාහනෙන් අපිට ළඟම ටවුන් එක තිබ්බේ ඔහිය. අපි ඔහියට ආවා. ඔහියට ඇවිල්නකොට අපිට හම්බුණා මග තිබෙන ට්‍රීවිල් එකක්. දෙමළ මිනිස්සෙක්. ඇත්තටම හරිම හොඳයි. මොකද තමන්ගේ කෙනෙක් වගේ අපිට උදව් කරා. ඉතින් ඒ මිනිස්සයාට අපි විස්තරය කිව්වහම
ඒ මනුස්සය අපිත් එක්ක ආව බයික් කැඩිච්ච තැනට. මොකද ඒ පාරේ වාහනයක් යන්න බෑ. අතර බයිසිකල් විතරයි යන්න පුළුවන්. බයිසිකල් නැත්තම් ඔෆ් රෝඩ් එකෙන් 4x4 ජීප් වගේ වාහන විතරයි මේ පැත්තට යන්න පුළුවන්. මොකද ඇත්තටම අපිට පාර වැරදුනා. මොකද අපි එන්න ඕනේ පල්ලෙහා පාරෙන්. අර ගල් දාලා තිබ්බ පාරක් තිබ්බ. ඒ පාර තමයි අපි එන්න ඕනේ. ඒත් අපි අර දෙවල මිනිස්සුන් ගහම මේ මිනිස්සු කිව්වේ ළඟම තැන තමයි උඩ පාරෙන් යන එක කියලා. ඉතින් අපි ඒ උඩ පාරට හැරුවෙන් තමයි කරදරයට උනේ. ඊට පස්සේ කොහොම හරි මගේ ගාව ලනු තිබ්බා. ඒව දාලා අපි ඇදගෙන බයික් එක ගෑරේජ් එකකට අරගෙන ආවා. ගෑරේජ් එකට එන්න කිලෝමීටර් 26ක් ආව. එතන ඉඳන් අපි ආයේ පල්ලෙහාට. ඒ කියන්නේ ඔහියට ආවට ඔහියේ ගෑරේජ් එකක් නැහැ. ඉතින් අපිට ආව බොරලන්දට. බොරලන්දට ඇවිල්ලා අපිට හම්බුණා සුපිරිම බාසුන් නැහැ කෙනෙක්. ඇත්තටම කියනවා නම් හිතුවේ නැහැ. මොකද අපි එනකොට රෑ වුණා. රෑ 8:00 විතර වුණා. හැබැයි එදා අපිට ගෑරේජ් එක වහලා එතකොට ඊට පස්සේ අපි හොටෙල් එක නැවතිලා පහෝදා තමයි බයික් එකත් අරගෙන ගෑරේජ් එකට ගියේ. ඉතින් ඔයා කියනවා නම් උදේ අපි 8ට විතර ගෑරේජ් එකට ගියේ. ඊට පස්සේ අපි අර විස්තරේ කිව්වා අපි බුකින් එක දැම්මා. අපි දවස් 3කට බුකින් කරේ. ඉතින් දැන් එක දවසක් ඉවරයි කොහොමත්. ඊට පස්සේ අපි අර විස්තරේ කිව්වට පස්සේ එයා කිව්වා කොහොම හරි යා ගොඩ දාලා දෙන්නම් කියලා. ඉතින් ඇත්තටම පාර්ට්ස් හොයාගන්න මේ වගේ පැතිවල හරි අමාරුයි. මොකද දුෂ්කරයිනේ. හැබැයි එයාගේ ළඟ තිබ්බ කෑලි වලින් මගේ ක්ලච් ප්ලේට් එක දාලා ඒ වැඩේ සාමාන්‍යයෙන් පැය 3කින් වගේ සුපිරියටම හදලා දුන්නා. මේ තියෙන්නේ මට බයික් එක හදලා දීපු ෂොප් එක. මේක නම තමයි නින්නදී ඔටෝ සර්විස්. හරිම හිත හොඳ මිනිස්සෙක්. සාධාරණ ගාණක් ගන්නෙත්. ඒකින්ද ඔයාලටත් මේ බොරලන්ද ඔහියේ පැත්තේ මොකක් හරි තරදයක් වුණත් අනිවාර්යයෙන්ම මේ අයියට කෝල් කරන්න. එයා අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් උදව්වක් ඔයාලට කරයි. ඉතින් අපි දැන් හදන්නේ අපේ ගමන ආයිත් පිටත් වෙන්න. ඔන්න ඉතින් ඕමයි අපි හෝටල් තැනට ආවේ. දවසක් කොහොම හරි අපිට මිස් වුණා. ඉතින් අද අපි කැම්පින් ගන්න යන්නේ. වීඩියෝ නම් ගන්න උනේ නැහැ අපිට වැඩිය. මොකද ගොඩාක් ලොකු වර්ධනවල වුණා. දැන් බැටරිත් ලෝ වෙලා ෆෝන් වල පවර් බෑක් එකයි අපි දෙන්නටම තියෙන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ හෝටල් තැන්නේ. කොහොම හරි ලොකු කරදරයකට පැටලිලා අපේ විතර සල්ලිත් සාමාන්‍ය ගෙදන් වුණා. අපිට බයික් එක හදාගන්න ඔක්කොටම 20000ක් විතර ගියා. ඉතින් අපි අන්තිමට කොහොම හරි අපේ ගමනාන්තයට ආවා. මෙහෙම මේක තමයි අපි කැම්පින් බුක් කරේ කැම්පින් සයිට් 1 කියන එකේ. මෙතන තමයි ඒක. ලස්සනයි ලොකේෂන් එක. රෑ නම් ටිකක් සීතල තිබ්බා.